රජරට මහාවිද්‍යාලයේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සුභාශිංසන එක් කරන්නේ පදපිරි ගෞරවයෙන් සහ සතුටෙන් යුක්තවයි. පොලිසිය පුරවරයට සහ උතුරු පළාතට සමස්ත ලංකාවට ලෝකේ පුරාවටත් රටට ජාතියට ආගම දහමට සතා සූපාවා ගහකොළ මහපොළොවට හිතයිසී පුරවැසියන් බිහි කිරීමෙහිලා රජරට විද්‍යාලය දරු උත්සාහය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. ශ්‍රී ලංකා මාතාවගේ සුජාත දූපුතුන් මිනිස්කමෙන් පිරිපුන් නැනවත්කමෙන් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම සඳහා 80 වසරක් පුරාවටම විවිධ විදුහල්පතිවරුන්, ගුරු බහුතුන්, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන මැති ඇමතුරු, ජනාධිපතිවරු සහ අධ්‍යයන අනධ්‍යයන හා සිසු මේ කියන සමස්ත මානව ප්‍රජාවම රජරට විද්‍යාලයට දැක් වූ ආදරේ, සෙනෙහස, ගෞරවය වර්තමානයේ සංවර්ධනයට මහත් පිටුවහලක් වෙලා තිබෙන බව සතුටින් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පාසලකින් බලාපොරොත්තු වන්නේ ගුණවත් නැනවත් පුරවැසියන් සමාජගත කිරීම. එදා මෙදා තුර මැනවින් තේරුම් ගත්ත අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒ කාර්ය මැනවින් ඉටු කිරීම වර්තමානයේ සන්තෝෂයට හේතු වෙනවා. වත්මන් ගෞරවනීය විදුහල්පති ස්වාමින් වහන්සේ එවැගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර, පන්ති භාර, අංශ භාර, විෂය භාර සියලු ගුරු බහුතුන්, 2000කට ආසන්න දරුවන් වෙනුවෙන් කරන කැපවීම, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේ ලෙසනුත් රජරට විද්‍යාලයේ වසර කිහිපයක් විදුහල්පති ධූරයේ දරු ස්වාමින් වහන්සේ ලෙස මගේ සතුට හා ප්‍රශංසාව තාමත්ම ගෞරවයෙන් පිරිනමනවා. 80 වසර සැපිරෙන රජරට විද්‍යාලයෙහි ඉදිරි අනාගතය තුරුණවන්ගේම සරණින්, දෙවියන්ගේ රැකවරණින් යහපත් වේවායි ප්‍රාර්ථනා කරනවා.